වැරදි ගැන පසුතැවි හූල්ල කාලේ අපතේ දාගන්න එපා. වැරැද්දක් සම්බන්ධයෙන් පසුතැවෙනකොට වැරැද්ද නොකලා වෙනවා නම් අපි පින්වතුනේ පැල් බැඳගෙන පසුතැවෙමු. එහෙම වැරදි හැදෙන්නේ නැහැ. වැරැද්දක් හදා ගැනීම උදෙසා ගන්න වෑයමමයි වටිනා වෑයම. මගෙත් එක පුතෙක් කතා කරන්න ආවා. එයා අපේ බණ අහලා ජීවිතේ හදාගන්න ආස කරන කෙනෙක්. ඇවිත් මගෙත් එක කතා කරනකොට දැන් කොල්ලා කියනවා අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ හින්දා තමයි මට අහම්බෙකට බණ අහන්න ලැබිලා මගේ ජීවිතේ වෙනස් කරගන්න පටන් ගත්තේ. අපෝ ස්වාමීන් වහන්සේ ඊට කලින් නම් මං කරපු දේවල් ස්වාමීන් වහන්සේ මම මෙහෙමත් කළා කියලා මෙයාගේ අර පල්වෙච්චි කතාව මගේ ඉස්සරහා දිගාරින්න පටන් ගත්තා. මම විනාඩි 5ක් විතර අහන් හිටියා. මම ඒකල කිව්වා හරි දරුවෝ දැන් ඉතින් හරිනේ. ඕවා අමතක කරන්න. ඕවා ඉවරයි දැන්. දැන් ඉතින් ආයෙ ඕක හිතා හිටියා කියලා ඕවා ආයෙ හදන්නේ. ඔයා දැන් ඊටු ටික හදන්න. අපි ඒකනේ කරන්න ඕන නේ කියලා මං කිව්වා. එතකොට මේකොල්ල කියනවා ඒක නම් එහෙම තමයි අපේ සාමිනස. ඒ වුණාට මං ඉස්සර කියලා ආයිමත් එතෙන්ටම ආවා. 3-4 සැරයක් මං උත්සාහ කළා. බෑ. මං ඊට පස්සේ ඇහුවා මෙයාගෙන් ටික සැරට ඈදරු ඔයාගේ අතීතේ වෙච්ච වැරදි ටික මගෙත් එක කියන්න වෙලාවක් අතීතේ වෙන් කරගෙන ආවද කියලා ඇහුවා. තේරුන්නේ නෑ එයාට. මං ඊට පස්සේ ඇහුවා ඔයා දැන් ඔය අතීතේ කුණු ටික මගෙත් එක්ක කියා ගත කරන්නේ වර්තමානයේ තියෙන වටින කාලේ නේද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීන් වහන්සේ කිව්වා. මොකද ඒ නිසා වැරදි කරලා කාලේ අපතේ දැම්මා. ඒක අපරාධේ. දැන් ඒ වැරදි ටික ගැන කණුකුණු ගගා කාලේ අපතේ දානවා. දැන් ඒකත් අපරාධේ. ඔයාලටයි මටයි තිබුණ ජීවිතේ පිංගතුනේ නොමගක ගිහිල්ලා අපිට වැරදුනා නම් ඒ වැරදිච්ච කාලේ අපතේ ගියාද නැන්ද? අපතේ ගියානේ. ඉතින් ඇයි පිංගතුනේ ඔයාලගේ වටින කාලේ අපතේ දාගන්නේ? පටන් ගන්න. දැන් ඉඳලා පටන් ගන්න නොවැඩූ කය අපි වඩමු.